Hi, Life Improvement Challenge එකේ second week එකේ last day එක අද. ඉතින් මේ වෙනකොට Life Improvement Challenge එකේ අපි දවස් 14ක් අති සාර්ථකව මෙන්න මේ විදිහට අවසන් කරනවා. ඉතින් අපි පළවෙනි week එකේ අපි අඩුපාඩු හඳුනාගෙන අපි foundation එකක් තියාගත්ත second week එකට. second week එකේ අපි අපිව නැවත ක්‍රියාකාරී මිනිසෙක් විදිහට රීබිල්ඩින් කළා ස්ට්‍රෙන්ත් එක. අපේ ශක්තිය අපි වර්ධනය කරගත්තා. ඉතින් මේ වෙනකොට ඔයා අලුත් මිනිස්සෙක්. ඔයා රීෆ්‍රෙෂ් වෙලා තමයි ඉන්නේ. මේ වෙනකොට ඔයාගේ කායික මානසික කියන දෙපාර්ශ්වයම මාර විදිහට තෘප්තිමත් වෙලා ශක්තිමත් වෙලා තියෙන්නේ. දැන් ඔයා ලෑස්ති 2026ට යන්න. ඔයා හරි සතුටින් ඉන්නේ 2026 අවුරුද්ද එනකම්. හරිද? ඉතින් අද අවසාන දවසනේ. අද අපි මේ පරණ කුණු හැමදේම අයින් කරලා අපි කැමති දෙයක් කරමු. ඉතින් ඔයාට පුළුවන් අද දවසේ අර ඔයා ලියපු පරණ ඔයාගේ අඩුපාඩු ඊට පස්සේ පරණ දේවල් හැම එකක්ම අයින් කරලා අද රීෆ්‍රෙෂ් වෙන්න. අපි හෙට ඉඳන් පටන් ගන්න අපේ අලුත් වීක් එක. ඒ කියන්නේ අපි 2026ට යන්නේ ජනවාරි මාසෙටත් කලින් ඔන්න ලබන සතියේ තමයි. ඉතින් ඔයා අද ලස්සන ෆිල්ම් එකක් බලන්න. ඒක ඔයා ෆිල්ම් හෝල් එකකටම යන්න ඕනේ. ෆෝන් එකෙන් ඔයා කැමතිම ෆිල්ම් එකක් බලන්න. ආසම සින්දුවක් අහන්න, නටන්න, hina වෙන්න, ආස තැනක ගිහින් එන්න, ඊට පස්සේ ආස තැනක ගිහින් නිදහසේ නාන්න, හොඳට නාන්න, හොඳට කාලා බීලා අද සතුටින් ඉන්න. ඉතින් Life Improvement Challenge එකේ second week එකේ last day එකේ ඔයා කරන්න ඕනේ යන්න එක. ඉතින් හරිම ලස්සනට මේ ගෙවාගෙන ආපු දවස් 14 මේ විදිහට නිමා කරලා අපි හරි ආදරෙන් හරි සතුටින් යමු third week එකට. third week එකේ තියෙන්නේ අලුත්ම concept එකක්. ඒ කියන්නේ අපි මේ යන්න හදන්නේ 2026ට. ඉතින් 2026 කන්ටෙන්ට් ටික මම හරි ඉක්මනට ෂූට් කරලා දානවා. මොකද තව පුංචි කාලයයි 2026 පටන් ගන්න තියෙන්නේ. ඉතින් 2026 හරිම ආදරණීය අවුරුද්දක්, හරිම පොසිටිව් අවුරුද්දක් කරගමු අපි. අපේ ජීවිතේ වෙනස් වෙන්නනේ අපි මේ චැලෙන්ජ් එක කරන්නේ. ඉතින් හරි ආදරෙන් ආරාධනා කරනවා එන්න 2026ට යන්න. අමතක කරන්න 2025 පරණ හැම මතකයක්ම. හොඳ දේවල් විතරක් 2026ට අරගෙන යමු. එහෙනම් අලුත් වීක් එකකින් හම්බ වෙමු. ඒ කියන්නේ හෙට අපි පටන් ගන්නෙ අපේ Life Improvement Challenge එකේ third week එකේ අලුත්ම concept එකකින්. ගිහින් එන්නම්.